අයිබෝවන් අද මම උයන්නේ දෙල් මාළුවක්. දෙල් උස්න නිසා ගොඩක් අය දෙල්වලට නිවිති මුරුංගකොළ වගේ දේවල් එකතු කරලා උයන්නේ. මං අද උයන්නේ සාරණ එකතු කරලා. මුලින්ම දෙල් ටික සුද්ධ කරගෙන කපාගෙන ඒකට මේ විදිහට සාරණ කඩාගෙන තමයි එකතු කරන්නේ. සාරණ මම කැපුවේ නැහැ. ඊළඟට මේකට කිසිම දෙයක් දාන්නේ නැතුව දිය කිරි ටිකක් විතරක් එකතු කරගන්නවා. ඔයාලා කැමති නම් රතු ලුණු එහෙමත් මේ වෙලාවේ එකතු කරගන්න පුළුවන්. මම නම් උයන්නේ මේ විදිහට. ඊට පස්සේ මේක පියනකින් වහලා ටිකක් වෙලා තැම්බෙන්න තියෙනවා. මගේ මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරන්න. සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. දැන් මේකට මම සුදු ලුණු එකතු කරා. ඊළඟට මම මේකට එකතු කරන්නේ රතු ලුණු. අමු මිරිසුත් එකතු කරගත්තා. ඊට පස්සේ අපේ රස අනු ලුණු උළුහල් ටිකකුත් එකතු කරගත්තා. දැන් මේකට කහ විතරක් එකතු කරනවා. ඊළඟට උම්බලකඩ. මම මේ මාළුවට මිරිස් කුඩු එකතු කරගත්තේ නැහැ. ඊළඟට ඒ ටික ටිකක් වෙලා තැම්බෙනකොට මිරිකිරි චුට්ටක් එකතු කරගත්තා. හරිම ඉක්මනින් අපිට මේ මාළුව හදා ගන්න පුළුවන්. මේ තියෙන්නේ මම මේ හදාගත්ත දෙල් සාරණ මිශ්‍ර මාළුව. මේ බලන්න ඒකේ ලස්සන විතරක් නෙමෙයි ඒක හරිම රසයි. මගේ මේ වීඩියෝ එක බලපු ඔයාලට බොහොම ස්තුතියි. සුබ දවසක්.